හායි කොහොමද මගේ යාළුවනේ? ඔන්න අද අරන් ආවේ අපේ සුදු දෝනිගේ විශේෂ දවසක්. ඉතින් අපි අපේ සුදු දෝනිට ඉදුල් කටකෑමේ චාරිත්‍රය කරේ මාස 9දී. ඉතින් මට හිතුණා ඒ දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ සුදුසු නැකතත් තෝරගන්න එක. සාමාන්‍යයෙන් පිරිමි දරුවෙක් නම් දරුවා ඉපදී මාස 6ක් ගත වූ පසු ලබන ඉරට්ටේ මාසයක. ඒ කියන්නේ 8, 10, 12 වගේ. ගැහැණු දරුවෙක් නම් දරුවා ඉපදිලා මාස 6කට පසු ලබන ඔත්තේ මාසයක. ඒ කියන්නේ 9, 11, 13 වගේ. ඒ මාසවල සුබ මුහූර්තයක් තෝරා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පැරණන් නැකත් හදද්දී බබාගේ වගේම පියාගේ ජන්ම පත්‍රය සැලකිට අරගෙන තමයි සුදුසු වෙලාවක්, දවසක් වගේම දිශාවක් තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් උදෑසන කාලයේ තමයි මෙම චාරිත්‍රය සිදු කරන්නේ. ඉතින් අපි එදාට බබාට කවන්න කිරිබතක් වගේම කිරි හොද්දක් හදා ගන්න ඕනේ. දී කිරි ටිකකට කහ උළුහාර, රම්පේ කරපිංච, සුදු ලුණු බේබි 3-5 වගේම කුරුදු පොත්තක් දාලා හොඳට පැහෙනකොට මිටි කිරි ටිකක් දාන්න. ඉතින් හොඳින් පිරිසිදු කරගත් ගෙදර සාලයේ බිමට පැදුරක් දාලා සුදු රෙද්දක් එරලා ඒ මත පොල් තෙල් පහනක් දැල්වනවා. ඊට පස්සේ කිරිබත, කිරි හොද්ද, කැවිලි වර්ග, ඉදුණු කෙසෙල්, පළතුරු, රන් රිදී, මුදල්, සෙල්ලම් බඩු, ඉගෙනුම් උපකරණ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේටත් පහන පත්තු කරලා සුබ මුහූර්තයට චාරිත්‍රය පටන් ගන්නවා. පිරිමි දරුවෙකුට නම් මව විසිනුත්, ගැහැණු දරුවෙකුට නම් පියා විසිනුත් තමයි මෙම චාරිත්‍රය සිද්ධ කරන්නේ. මව පියා නැත්නම් අවශ්‍ය නැන්දනියක් හා මාමා විසින් තමයි මෙම චාරිත්‍රය සිදු කරන්නේ. ඊට පස්සේ අපි බබාට අවසර දෙනවා පැදුරු උඩ තියෙන දේවල් ගන්න. ඉතින් දරුවා මුලින්ම අතර ගන්න වස්තුව මත අනාගතය පිළිබඳ අනාවක කීමට හැකි බව පැරණන්ගේ මතයක් තියෙනවා. ඉතින් ඒකේ හරි වැරද්ද නම් මොකද්ද කියන මම දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් අපේ සුදු දෝනි නම් ගත්තේ සල්ලි. පළාත්වල නම් මේ චරිත්‍රය අවසානයේ බබාට පංචායුධයක් පලඳනවා. හැබැයි අපි අපේ සුදු දෝනියට පංචායුධය පැලැන්දුවේ යාගේ කිරි බාරේ දවසේ. ඔයාලා දකින්න ඇති අපේ බබා නම් පැදුර තිබුණු ගොඩක් කෑම කෑවා. ඉතින් අපි එදා යාට ඉඩ දුන්න ඕනම දෙයක් කන්න. මොකද ඉතින් ඒක යාගේ ලස්සන දවසක් නේ. අද වෙනකොට නම් මේ චාරිත්‍ර කරනවා හරි අඩුයි. ඒත් ඉතින් මේ දේවල් එයාගේ ජීවිතේට හරි ලස්සන මතකයන්. ඉතින් අපේ මේ සංස්කෘතිය ලස්සන උරුමයන් ඉදිරි පරම්පරාවට දායාද කරන එක අපේ යුතුකමක් නේද?